මේ තියෙන්නේ අපේ පාක් එක. පාක් එකේ මේ තමයි අපේ වාහනේ. මේ අනිත් එකත් මේකත් අපේ. අපි කියන්නේ මේක පුතාගේ මේක මගේ. දැන් මේ ලංකාවේ නම් වාහනේ ඉතින් හෙන ගණන්නේ. මේ CHR එක යූරෝ 20000ක් වෙයි. උපරිම. මේක මට යාළුවෙක් නිකන් දීපු වාහනයක්. මේ කොරොල්ලා. Toyota Corolla මේක Toyota අරක Toyota. ඉතින් මේක ප්‍රයිවට් පාක් එකක්. මේ විලා එකට තියෙන පාක් එක තමයි මේක. අද මේ රේන්ජ් රෝවර් එකක් තියෙනවා. මෙයා වැඩි ගණන් නැහැ. ඒකයි. දැන් ලංකාවේ නම් මේ වගේ වාහනයක් ගන්න මගේ අම්මෝ ඉතින් මේක ගන්න ඒක හිතන්න ලේසි නෑ ඉතින්. කෝටි කීයක් වෙනවද? එතකොට ඕක මෙහි මහ ලොකු ගාණක් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කෙනෙකුට ජොබ් එකක් තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. එතකොට මම කියන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ට වාහනයක් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයිනේ. එතකොට මේ වාහනයක් මේ Toyota Corolla වාහනයක් මේක නිකන් දීපු වාහනේ. මේක කිසිම එන්ජින් එක ආයේ කීක් කියන්නේ නැහැ. එච්චරට හොඳ එන්ජින් එක. ඊට අමතරව මේක දුවලා තියෙන කිලෝමීටර් 1,18,1000යි තාම දුවලා තියෙන්නේ. හැම දෙයක්ම තියෙනවා. ඉතින් හොඳට පාවිච්චි කරන්න පුළුවන් වාහන ආයේ කිසිම කතාවක් නැහැ. මේක නම් 2023. එතකොට මේකක් යූරෝ 20000ක් වෙයි. දැන් ලංකාවේ අපිට වාහනයක් ගන්න පුළුවන්ද? ඉතින් මේ මම කියන්නේ මේ රටවල් වල වාහනයක් කියන්නේ වත්කමක් නෙමෙයි. ඇසට් එකක් නෙමෙයි. එතකොට මේ රටවල් වල වගේ ලංකාවටත් ඉදිරියේදී ඒක වෙනවා. ඒ කියන්නේ වාහනයක් කියන්නේ තමුන්ට වත්කමක් නෙමෙයි. ඒක වියදමක්. එතකොට මේ රටවල් වල අපිට මේ වාහන දෙකක් නෙමෙයි තව ගත්ත හැකි. ඕන්න යූරෝ 10කට 2000කට 3000කට 5000කට නිකනුත් දෙනේවා තියෙනවා. ඒ වගේ අපිට වාහන ගන්න පුළුවන්. හැබැයි මේ වාහනයක් ගන්නවා කියන්නේ වියදමක්. ලයබිලිටි එකක්. වියදමක්. එතකොට මේ වියදම තියෙන නිසා මිනිස්සු වාහන එහෙම අනවශ්‍ය විදිහට ගන්නෑ.